නාවික හමුදාවක් නැති සහ ගෝලීය අධිරාජ්‍යයක් නොමැති කුඩා රටක් ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනයාගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන්නේ කෙසේද? බැලූ බැල්මට නේපාලය හරියට ඉන්දියාවට සහ චීනයට මැදිව මිරිකී සිටින ලෝක සිතියමේ කුඩා තිතක් වගේ. නමුත් ඒ වටකරගෙන පවතින සුවිසල් කඳුවලට මුවා වී ගෝලීය දේශපාලනයේ කාලගුණය බලශක්තිය සහ මුළු ආසියානු කලාපයටම බලපෑම් කරන්න පුළුවන් අපූරු කතාවක් තිබෙනවා. මේ දිනවල පමණක් නේපාලයේ දෙසට මුළු ලෝකයේම අවධානය යොමු වුණාට බොහෝ කාලයක සිට මුළු ලෝකයේම රැඳී පවතින මේ කුඩා රට මතයි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? නේපාලයේ මේ කින තරම් ලෝකයට වැදගත් වන්නේ ඇයිද කියලා හරියට තේරුම් ගන්න නම් අපි නේපාලයේ දෙස ගැඹුරින් බැලිය යුතුයි. ඒ ගැන දැනගැනීමට පෙර ඔබ අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. නේපාලයේ සිටියමද ඉතා විස්මයජනක දෙයක් සංගවාගෙන සිටිනවා. නේපාලයේ භූගෝලීය පිහිටීම ලෝක බලවතුන් පවා ආසා කරන එකක්. නේපාලය කියන්නේ ලෑන්ඩ් රොක් රටක්. ඒ කියන්නේ සතර දෙසින්ම රටවල් වලින් වටව පවතින බවයි. එසේ වුණාට ඒ කිසිම බලයක් නැති රටක් බව නම් මින් අදහස් වන්නේ නැහැ. ඒ පිහිටා තිබෙන්නේ තරඟයට මෙන් ලෝකයේ හැඩගස්වන්නට වෙහෙසෙන ලෝක සුපිරි බලවතුන් දෙදෙනෙක් වන ඉන්දියාව සහ චීනය අතර. චීනය සහ ඉන්දියාව කියන්නේ දේශ සීමා සම්බන්ධ අරවුල් පවතින වෙළඳ සටනක නියැලී සිටින සහ කලාපයේ බලය පවත්වන්නට පොරකන එදිරිවාදීන් දෙදෙනෙක්. මෙවැනි අසල්වැසියන් දෙදෙනෙකුට මැද වී සිටින නේපාලයේ විසින් ගනු ලබන සෑම තීරණයක්ම ඉතාමත්ම නිවැරදි විය යුතුයි. නේපාලයේ ගමන් කරන සෑම පාරක්ම වෙළඳ මාර්ගයක්ම වුන් ගනු ලබන සෑම තීරණයක්ම මේ අසල්වැසි රටවල් දෙක හොඳින් නිරීක්ෂණය කරනවා. නේපාලයේ චීනය දෙසට නැඹුරු වුණොත් ඉන්දියාවේ උදහසට ලක් වෙනවා. ඉන්දියාව දෙසට තම මාර්ගයන් විවෘත කරොත් චීනය දැඩිව සැලකිල්ලට ගන්නවා. එම නිසා හිතන්න නේපාලය කියන්නේ ගෝලීය උපාය මාර්ගයන්හි මර්මස්ථානයක්.